මේ ඇත්තටම හොරාන් කරන හරියයි. අපි මැන්චෙස්ටර් මේ ඇත්තටම හොරාන් කරන සීන් එක මොනවද? හොරාලා හරියයිද? හරියි මිනිස්සු ඉන්නවද? ඕකේ මෙහෙමයි සීන් එක. ඕකේ වරකම් කරන චේතනාව තමයි සීන් එකේ. චේතනාව හිතමු. ඔව්. දැන් ඕකේ හිතමු. කවුද රොබින් හුඩ් ඉන්නේ? ඔව්. රොබින් හුඩ් කියන්නේ එන පත හොරෙක්නේ. හැබැයි ඒක තමයි. ඔව් ඒක තමයි. දැන් අපේ මචං අරගෙන යනවා. ඔබ උරටත් යන්නේ මූ හිත හොඳයි. ඔව් මේ සීන් එක සාධාරණීකරණය කරන්නේ කරනවනේ. ඒ කියන්නේ ඒ ගානට අර හීරෝ. හරිද දැන්? ඌ අමතක කරපන් ගොඩක් දුරනින්. සරදියෙල් කිද බංකෝ. සරදියෙල් කියන්නේ එන හොරෙක්. සූල සරදිය. උට සූල සරදිය කියලා තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ කොට කියන්නේ එහෙමනේ. තුවක්කම් දෙන්නකො සූල සරදිය. දැන් හොරක් කළා තියෙන හොරකම තමයි. දැන් අපේ පොයින්ට් ඔෆ් view එකෙන් බලද්දී ලංකාවේ මිනිස්සුන්ගේ ඌ හොඳයි. දැන් මොකද මම සුද්ධ උට බයින්න ඇති හින්නට උණුහරුලොත් එක්ක යක්කෝ අපි ඔක්කොම හොරකම් කරපු එන්න හොරෙක්කෝ කියලා. හරි දැන් අපි බයින්න සුද්ධුන්ට අපේ මැනික් එක රැග්ගියා එන හොරු වෙලයි කියලා. ඔව්. ඒ වගේ තමයි. ඔව්. හොරු තමයි. ඒ අපි ඉන්න පැත්ත තමයි සීන් එක. අපි ඉන්නේ හොරාගේ පැත්තද අනිත් පැත්තද? හරිද? දැන් ඕක කියන මර කතාවක් තියෙනවා මේ කට්ටිය කියලා නැත්තම් පොඩ්ඩක් බලන්න දුබ්‍රොස්කි කියලා මොකක්ද තියෙනවා. අලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ රෂියන් නවල් එක. රෂියන් නවල් වල තියෙන රසය ඉතින් මොකද කියන්නේ මම කියපු අය දන්නවා. දන්නෝ දන්නේ ඉතින්. එතකොට සාමාන්‍ය රෂියන් නවල් වල තියෙන සීන් එක තමයි චරිත හරි පොඩි ගානක් ඉන්නේ. දැන් මේකෙත් තියෙන චරිත 5ක් තමයි ඉන්නේ. ඒ අතර තමයි දෝරණය වෙන්නේ කතාව යන්නේ ලස්සනට මේ ඒකේ අනිත් එක තමයි ගානට ඒම් කළා කතාව ඒම් එකට යන්නේ. කතාව ගලාගෙන අදාළ පොයින්ට් එකට යනවා. හරිද? ඒකේ තමයි මචං ආතලේ තියෙන්නේ. ඔය කියනවා නවල් එක්ක තියෙන මේ හුය කියන්නේ නූල අල්ල ගන්න කියලා. වියමන අල්ලගෙන යන්න. ඔව්. ඒකට ඒකේ යද්දි මචං දෙපැත්තට දෝලණය වෙනවා. දැන් අපිට හිතන විලාවකට මේ කතාවේ ඉන්න මේ චරිතේ හොඳද නරකද? ඔව්. ලියන කෙනා මචං ඒක දෝලණය කරනවා. හරියට මොකදයි වගේ නරකයි වගේ හොඳයි වගේ මැනගන්න දෙනවා. හරිද? ඕනියක් තමයි ෆිල්ම් එක උනත් එහෙමයි. ඒකට මේකේ සීන් එක ඇවිල්ලා අපි යන් කතාව සරලව කියනවා නම් ඉන්නත් චරිත දෙකක්. පළවෙනි එක තමයි දුබ්‍රොස්කිගේ කියන්නේ තාත්තා. එයා දුබ්‍රොස්කි. එතකොට දුබ්‍රොස්කිගේ තාත්තා තමයි අන්ද්‍රේ දුබ්‍රොස්කි. ඒ දුබ්‍රොස්කිගේ තාත්තා වැදගත් විදිහට ජීවත් වුණා. පොඩක් අර වංශාධිපතිත්වය කියන්නේ ප්‍රවීණ කලන්තරයේ ඇස්සේ ඉන්න හැබැයි ඒකේ පහළම ලේයර් එකේ ඉන්නේ. ඔව් වංශා ඒ දැන් ඔය රෂියන් වල තියෙනවා ඔය වංශ කතාවක් තියෙනවා. ප්‍රවීණ දාසේ වර කතන්දර තියෙන ප්‍රවීණියක් තියෙනවා. ඒ කියන්නේ අපි හිස්ටරි වලට උගන්වන්නේ. ඔව් ප්‍රවීණියක් තියෙනවා. ඒකේ දාසයෝ ඉන්නවා. ඒ ප්‍රවීණියේ මූලිකයෙක් ඉන්නවා. ප්‍රවීණියේ මූලිකයෙක් ඉන්නවා. එතකොට එයාගේ මේ එයා ඉන්නේ පොඩක් පහළම. ඔව් ඒ කියන්නේ උඩ ලෙවල් එකේ නෙමෙයි ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. එතකොට අනිත් පැත්තේ ඉන්නවා මෙයාගේ යාළුවා. ඒ කියන්නේ තාත්තගේ යාළුවා. දුබ්‍රොස්කිගේ තාත්තගේ යාළුවා තමයි එකට අර මේ යුද්ධ දිගම අන්න පොඩි සීන් එකක හිටපු දෙන්න එකට තමයි ඇඳලා දෙන්නේ. ඒ හින්දා අන්න අර පොඩි එක ලෙවල් එකේ සම මට්ටමේ සලකනවා. උනත් සම මට්ටමේ සලකනවා. ඒතර අරයා පෙට්‍රොවිච් කියලා කෙනෙක් තමයි මේ අනිත් පැත්තේ තාත්තගේ යාළුවා. ඔව් හැබැයි මචං මිනිහා එන්න ඇම්දා. ඒ කියන්නේ මිනිහා කරන්නේ තාත්තට ෂොට් එක දෙනවා. තාත්තගේ ටික ටික තියෙන දේවල් ටික අර ගන්නවා. පොරොන් හිතන දේවල් කරනවා. ඊට පස්සේ තියෙන ඩයල් එක. ඔව් ඊට පස්සේ මෙයා මේ පුතා මේ බලන් ඉන්නවා. පුතා දුබ්‍රොස්කි පුතා මේ බලන් ඉන්නවා. අන්තිමේදී තාත්තගේ ඉඩම් ටික අල්ල ගන්නවා පෙට්‍රොවිච්. මේකේ දුකට තාත්තා මැරෙනවා. දරා ගන්න බැරුව. මේ තරහ හිතේ තියාගෙන ඉන්නවා පුතා දුබ්‍රොස්කි. ඒ කියන්නේ පුතා මේ වෙලාවේ මේ සීමාවේ මේ පොර ඉන්නේ. ඔව්. එයා දැනගෙන එයා සිද්ධිය බලන් ඉන්නවා. ඊට පස්සේ පුතා එනවා වැඩේ. පුතා ළඟම කතාවට එන්න ගන්නේ. අවිල්ලවල පුතා මේ මුළු ඉදමම මේ ගිනි තියනවා. තමන්ගේ ගෙදරම ගිනි තියනවා. මුළු ගෙදරම තාත්තා ජීවත් වුණ තාත්තගේ මතකයේ තියෙන එයාගේ පොඩි කාලේ මතකයේ තියෙන මොඩි ගිනි තියනවා. ඉතින් මිනිහා මංකොල්ලකාරයෙක්. මිනිහා යනවා එතන තියෙන ළඟ කැලේකට ගිහිල්ලා මේ අර කොළුවේ තියාගෙන යන්නේ. දැන් මේ මං කියව රෂියන් කතාවල ලොකුවට එහෙම යන්නේ කතාව. ඒතර මේක අස්සේ තමයි යන්නේ. රංගපාත තියෙන්නේ. ඔව් ඒම් එක ඇවිල්ලා පෙට්‍රොවිච්ට ෂොට් එක දෙනවා. ඔව් හරිද? ඊට පස්සේ කැලේට ගිහලා මංකොල්ලකාරයෙක් වෙලා පොඩි ටීම් එකක් හදාගන්නවා. යාළුවන්ගේ ටීම් එකක් හදාගෙන මිනිහා ඒ දින මනුස්සයව හොරකම් කරනවා. ඒකද මේ එන්න සල්ලි තියෙන වංචාධිපති සෙට් එකනේ වෙන්නේ. ඒතර ඒ සෙට් එක
ගෙන් හොරකම් කරනවා. උන් මේ යන උන්ගේ අශ්ව තලා සල්ලි අරගෙන ආමරගෙන හැබැයි බෙදලා දෙනවා. එයා තියාගන්නේ එයා මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. අර රොබින් හුඩ් කියන එක ප්‍රවීණ දාසයන්ට ඒ ප්‍රවීණ වලින් ප්‍රවීණ දාසයෝ මිනිස්සුන්ට එයා බෙදලා දෙනවා. ඊට පස්සේ මේ කවුද මිනිහා කොච්චර ඒ කියන්නේ ප්ලෑන් කරනවද කියනවනම් මිනිහා ප්ලෑන් කරනවා ගෙදරට යන්න. ගෙදරට එන්න. ගෙදරට එන්නවා පස්සේ ගෙදර ඉන්නවා දුවෙක් මාෂා. ඔව්. මාෂා නේද නම? මාෂා. කෙල්ලගේ නම මාෂා. ඊට පස්සේ මේ කෙල්ලට ටියුෂන් කරන්න. ඒ වගේ පොඩි එහෙම එකට තමයි ඉන්න ගන්න. ඒ කියන්නේ දාන මේ ඒ කියන්නේ මම හිතන්නේ අර පත්තරයක මේකක් දානවා. දැන් මේකක් දාලා ගෙන්නගෙන හැබැයි එතන පොඩි තමයි සිද්ධියක් තියෙනවා. ආතල් ඒ වැඩේ පස්සේ තමයි අපි දැනගන්න සීන් එක. මේ කොහොමද ප්ලෑන් කරලා ගෙදර අස්තර වින් කරනවා. මේ දුබ්‍රෝව්ස්කි විදිහට නෙවෙයි. ඔව්. එතන ඩයල්. ගුරුවරයා විදිහට එනවා. ඇවිල්ලා ඉවරලා අන්තිමට මෙයා දුබ්‍රෝව්ස්කි කෙල්ලයි අතර ලව් එකක් පොඩි පොඩ්ඩක් නිකන් චුට්ටක් නිකන් හිණියට පොඩි එකක් තියෙනවා. ඊට පස්සේ මේක ටික ටික ගිහලා ටිකක් ගුරු දිගේ ගිහලා දෙන්න හොඳ. ඒ කියන්නේ ඒකට හේතු කාරණාට එක්කුත් මේක ඇතුලේ හැදෙනවා. ඔව්. ඒක වෙන නිකන් වෙන්නේ ඒ කියන්නේ කෙල්ලම නිකන් එයාට ආදරෙ හිතෙන්නේ නැහැ. නිකන් මේක දෙල්ලෙක්. එයාට පොඩි පොඩි ටර්න්ස් ටිකක් එනවා. ආදරේ කරන්න පොඩි පොයින්ට්ස් ටිකක් හැදෙනවා. ඔව්. ඒක ලෝම හැදිලා ගිහිල්ලා අන්තිමේට කෙල්ල ගෙදරින් කසාද බඳලා දෙනවා දෙන්න යනවා වෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ කොල්ලෙක් කියන්නේ පොඩ්ඩක් වයස කොල්ලෙක් නෙවෙයි වයස මිනිස්සෙක්ට. ඔව් ඒ මිනිහට සල්ලි දෙන වාචාධිපති දායල්ල. ඊට පස්සේ මෙයා එනවා සීනට එන්නවා කවුද මේ කවුද බ්‍රෝස් කියලා මේක බේර ගන්න හදනවා. හැබැයි එනකොට කසාදේ සිද්ධ වෙලා ඉවරයි. ඔව් සිද්ධ වෙන්නේ එතන පොඩි ජූරි මිස්ටේක් එකක් කියලා ඒක මෙහෙම තමයි වදන්දර වෙන්නේ. වෙලාව මොකක් හරි මොකක් හරි තිබ්බ පණිවිඩය කියන්නේ කිව්වට ඊට පස්සේ ඒක අල්ලලා දීලා ඒකොල්ල මෙතන කරලා බලද්දි බ්‍රෝස්කි කියන කණ්ඩායමේ කොල්ලෙක් තමයි අර කොල්ල. ඔව් ඊට පස්සේ පොඩි මිස්ටේක් එකක් වැඩේ ගැස්සෙනවා. ඔව් වැඩේ ගැස්සෙලා එල්ල අර නාගම්සය වදිනවා. වැදලා ඉවරලා ඒ දෙන වෙනම යනවා යනකොට කෙල්ලගෙන මට දැන් පාරක් වැඩි මම දැන් මේ අසල බැලේ කරේ ඉවරයි කියලා එතනින් වැඩේ ඉවරයි. අන්තිමට කතාව ඉවර වෙන්නේ මේ නෝමල් රෂියන් එන්ඩ් එකක්මත් නෙවෙයි. හැබැයි ඉතින් එන්ඩ් එකක් තියෙනවා. දුබ්‍රෝස්කිගේ ටීම් එක වෙනම පැනලා යනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියන්නේ. හැබැයි මේකේ මිනිස්සුන්ට මේ හිතන්න ලොකු ඒරියාවක් ඉතුරු කරනවා. ඔව්. ඒ ඒරියා එක මට හිතෙන්නේ මචං ඒක හරියට ඒ පොත පබ්ලිෂ් වුණ විදිහ වගේ කියලා. ඒ කියන්නේ මේක ලියන්නේ 1833 තමයි දෙකින 1832 අතර වගේ කාල පරාසයක තමයි ලියවෙන්නේ කියලා කියනවා. හැබැයි මේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ජීවතුන් අතර සිටියේදී මේක පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඒක පබ්ලිෂ් වෙනවා කරනකොට පස්සේ 1941 වගේදී තමයි මේ ඩුබ්‍රෝව්ස්කි පබ්ලිෂ් වෙන්නේ. දුබ්‍රෝස්කි කතාව වෙනම කතා කරනවා. හැබැයි ඒකෙදිත් වෙන්නේ ඒ කියන්නේ දුබ්‍රෝස්කිව මරණ අන්තිමට ඒ කියන්නේ එයාව මරණ සීන් එක කියන්නේ ඒක වෙනම කතා කරමු. හැබැයි මේ ඒ වගේ තමයි මේකේ කතාව. ඒ කියන්නේ මේකේ කියන්නේ ලොකු මේ ස්පේස් එකක් ඉතුරු කරනවා මිනිස්සුන්ට හිතන්න හොරකම් කරන එක සහ ඒ කියන්නේ මේ මුදල් කියන එක මොන වගේ එකක්ද අර පැත්තෙන් සල්ලි ජරන් පැත්තට දෙන එක මිනිස්සුන්ගේ දුක එතකොට මිනිස්සුන් කරන දේවල්. ඔව් අනික දුබ්‍රෝස් කියන්නේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් පොතේ හැටියට. ඒ කියන්නේ හොඳ කීතරේ ඉන්න හොඳ ඒ කියන්නේ හොඳ කැපැසිටි එකක් තියෙන මිනිස්සෙක්. ඔව් එයාට පොරෙක් වෙන්න තුව ලොකු තැනකට යන්න. ඒ කියන්නේ මේ ලොකු තැනකට කියන්නේ මේ ආමීගේ වගේ එන ලෙජන්ඩ් එකක් වෙන්න පුළුවන්. දැන් තාත්තලා පවා එන ආමී කියන්නේ මේ යුද්ධේ වගේ සීන් එකක් ඉඳලා. ඔව් එහෙම උඩයල්. හැබැයි මේකේ මේ අන්තිමට සීන් එකේ තියෙන නවතිනලා කියනවා වගේ හොරකම් කරන එකේ චේතනාව මොකක්ද තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන හොරකම් කරන එකේ චේතනාව වෙවිලා දුප්පත් මිනිස්සු උදව් කරන එකක් නෙමෙයි. අර පලි ගැනීම තමයි. ඔව් ඒකට පලි මට සුත්තුම කියන්නේ දුබ්‍රෝස්කි මේ අපිට හිතුනේ දුබ්‍රෝස්කි කියන්නේ ඔයාලා නිදහස්. ඔව් දුබ්‍රෝස්කි කියන්නේ ඔබ මාත් එක්ක වරෙන් කියන්නේ නැහැ. ඔව් ඔය වෙලාව. ඔව් ඔයා මෙයාගේ නිදහස් කියන්නේ අන්තිමට එයා වෙනුවෙන් තමයි ඒ කියන්නේ එයාගේ නිදහස වෙනුවෙන් සතුට වෙනුවෙන් තමයි ඒකත් කරන්නේ. මාත් එක්ක කෙනෙක් ලෝ ඉබලාම දුබ්‍රෝස් කියන්නේ. ඔව් ඉතින් ඔය කතාවේ අන්තිමට කියන්න තියෙන දැන් කවුරු මොන ලෙවල් එකකින් කොච්චර හොදන් කරත් ඒ කියන්නේ මේ ඒකේ චේතනාව මොන වගේ ලෙවල් එකක තියෙන්නේ කියන එක බලන්න වෙනවා. හොරු කියන්නේ කොහොමද හොරු ඒක නේ හොරකම් දැන් ඔය මේවා පස්සේ කාලෙක සමහර ලාවට ඒ ඔය කියන හොරුන්ගේ චරිත සමහර ලාවට නිකන්
කී රෝල් ලෙවල් එකෙන් එළියට එන්නත් ඉඩ තියෙනවා. ඉන්න දෙනවා. ඔව් ඒ කියන්නේ මොන පැත්තටද පෙරලන්නේ කියලා බලන්න. ඔව්. මේ ඉතින් සමහර දේවල් අර අපි දැන් ඔය දැන් සරදීල්ව මේ සුදු පිරියම් කරනවා වගේ. සමහරු ඒ හොරුණත් සුදු පිරියම් කරලා හදනවා. හදන්න try එක දෙන්න දෙනවා. කියලා. මේ එහෙම නෙන්නේ. එහෙම නෙන්නේ. පොත. පස්සේ කරනවා. එවිලා එහෙමයි. ඔව්. ඔය ඒ වගේ හුරු පස්සේ මේ වගේ හුරුත් ඉඳලා තියෙනවා. ඉතින් පොඩක් කියලා බලන්න දුම්රෝස්කි ආසෙතේ. ආසෙතේ. ඉතින් මේ වර්ගන් කරලා හරියගෙදි තින්නේ. ඔව්. මේ නවත්ත වැඩි. ජය වේවා. අපි මෙන්ස් චැට්. Thank you.